මේ වගේ කවර දෙකක් තමයි ඒකේ තියෙන්නේ. කොහමද හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. මේක හදිස්සියේ කරන්න හිතපු ඩේ ව්ලොග් එකක්. මොකද මේ මම සාමාන්‍යයෙන් vlog එකක් කරන්නේ නිවාඩු දවසේදී. අද මට හදිසියේ නිවාඩුවක් හම්බුණා. අද බ්‍රහස්පතින්දා නැත්තම් මට සෙන්සුරාදාට දැන් නිවාඩු තියෙන්නේ. ඉතින් මෙයත් ගෙදර ඉන්න හින්දා මට හිතුණා ඩේ vlog එකක් කරන්න. මොකද අද දොන්කියට යන්න ඕනි. මගේ සේරම දේවල් ඉවර වෙලා. ඉතින් මම හිතුවා කෝකටත් vlog එකක් කරන්න. දැන් උදේ කිව්වට දැන් 11ටත් ළඟයි. ඉතින් නිවාඩු දවස් චුට්ටක් නිදාගන්න බෑ. මම උදේම කොළ කැඳ එකක් හදන්න කියලා හිතුවා. ඒක ලංකාවෙන් එනකොට අරගෙන ආව එකක්. ඉන්න මම ඔයාලට පෙන්නන්න. හරිද? මේ තියෙන්නේ මම එනකොට අරගෙන ආව එක. මම එහෙම ලොකුවට කොළ කැඳ බොන්න ආස කෙනෙක් නෙමෙයි. හැබැයි අර මොනවාද කරපිංචා වලින් හදන්නේ. අන්න ඒක නම් මම බොනවා. මේක ගොටු කොළ එකක්. මෙයා ගන්න කියලා තමයි මම මේක ගත්තේ. මේක මිලිලීටර් 450ක් වතුර දාලා ඒකට කොළ කැඳ එක දාලා උතුරන තෙක් රත් කරන්න එහෙම කියලා තමයි තියෙන්නේ. අවශ්‍ය නම් ලුණු ගම්බිරිස් දාන්න කියලා තියෙනවා. මේකේ ඔක්කොම මේ පැකට් එක ඇතුලේ තියෙනවා කියලා තමයි තියෙන්නේ. ඔයාලත් මේක try කරලා තියනවා නම් මට කමෙන්ට් එකක් දාන්න මේක කොහොමද කියලා. දැන් ඉතින් මම කොහොමද මේක හදලා බලනවා. මෙන්න පැකට් එකක් තමයි තියෙන්නේ. මේවා හොඳද නැද්ද කියන්න දන්නේ නැහැ. පළවෙනි පාරටම try කරන්න. අත් මේක හදලා බලමු. මිලිලීටර් 450ක් වතුර වුණේ. දැන් අපි ඒක දාගමු පාචනෙට. සුවඳයි ඒක. ගොටු කොළ සුවඳ එනවා. ඒකෙන් ගොටු කොළ සුවඳ එනවා බබා. ඔව් ඉතින් ගොටු කොළ කැද තමා. ඒගොල්ලෝ අර කැද ගෙදර කැද හදනකොට එන සුවඳ එන්නේ. නැත්ද? පකුරු නෑ. සීනි දාලා බොමු. සීනි දාන්න. එපාද? හරිනස් යනවා. මම දා ගන්නවා. ඊයා සීනි දාලා බොනව නේද ළමයි? මොනතරම් ඉතිරි. රහයි බෑ. සීනි එක රහයි ඈ. රස්නේ. හැබැයි රසයි. ඒ වුණාට මම එහෙම මේක රහ වුණා කියලා කොල කරලා බොන්නේ නැහැ. ඔන්න උදේට කොළ කැඳ එකකුත් බීලා අපි දෙන්න යනවා දොන්කියට. දැන් මේ යන ගමන් ඉන්නේ. අපි ගිහින් බලමු මොනවාද මම ගන්නෙ කියලා. මට හෑන්ඩ් ක්‍රීම් එකක් ගන්න ඕන. මේ අර මම ගන්න එක නෑනේ. අර රෝස් එක පීච් එක ගන්න තියෙන්නේ. මම දැන් පාවිච්චි කරන එක නෑනේ. කවන්නේ ගම්. මේක මේ නිකන් ස්ක්‍රබ් එකක් නෙමෙයි. මේක මේ පිටිපස්සට ගන්න එක. මම ෂැම්පු එක මාරු කරලා නෙවෙයි මාරු කරන්න යන්නේ. තියෙන ටිකක් නැති වෙයි දන්නේ. මේක ෂැම්පු එක මේක කන්ඩිෂනර් එක. දොන්කෙන් ඕන කරන බර ටිකත් අරගෙන අපි දෙන්න ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඒ යන අතරමඟ තමයි H&M එක තියෙන්නේ. තව Zara ඒ වගේ බ්‍රෑන්ඩඩ් ෂොප් තියෙනවා මේ හරියේ. ඉතින් අපි දෙන්නත් ගියා H&M එකට. ඔන්න ඔය ඩමියට තියෙන සුදු පාට ෆ්‍රොක් එක දැකලා තමයි ගියේ. ඒ වුණාට ඒක නිකන් බාච්චු ඇතුමක් වගේ. ඒ වුණාට ඉතින් මේ පොඩක් වටපිටාවේ කැරකිලා බැලුවා. ඉතින් තා මොනවද තියෙන්නේ කියලා යන් අපිත් එක්ක ඔයාලත් බලමු මොනවද තියෙන්නේ කියලා.
තමයි නෙමෙයි. වගේ නෙමෙයි තමයි. Nah, mantap. කන්නඩියද? ඒක පොන්න. ඔව්. රොක් එකක් එන්නේ ලස්සනයි නේද? අඩි එක ලස්සනයි. මේක දැන් මෙහෙම දාන්නම නැතයි. මගේ මේ කුණ්ඩ කටක් තියෙනවා. ඒකට හිටින්නේ නැහැ. නැත්නම් ඒක දාපුවම ලස්සන නැත්තම්. අර ෂූට් කරන්න මානේ. එන්න ගෙදර ආවා. දැන් අපි අරන් ආව දේවල් බලමු. ඩොන්කියට ගියා, ඩ්‍රග් ස්ටෝර් එකට ගියා. ඒ ටිකට තමයි ගියේ. ඒ ටිකට කියලා තමයි අරගත්තේ. අරගත්ත දේවල් පෙන්නන්න. හරිද? අර මේ චූටි චූටි වීඩියෝස් ටිකක් නිකන් මම පෙන්නුවේ මේ ඩොන්කියේ. හරියටම ගත්ත දේවල් පෙන්නුවේ නෑනේ. ඉතින්ලාම මේ මම ගත්ත දේවල් පෙන්නන්න. ඒ කියන්නේ ගෙදරට ගත්ත දේවලුත් තියෙනවා. මං ගත්ත දේවලුත් තියෙනවා. හස්බන්ඩ් ගත්ත දේවලුත් තියෙනවා. එහෙනම් මිසෙලා මං ගත්ත දේවල්. මේක ගත්තා. ෂැම්පු එක වෙනස් කරන්න යන්නේ. මේ මම මේක මොකකින්ද හැදුවේ? chat gpt උන්දගෙන් හැදුවේ. එයා කිව්වේ මේකේ කළු පාට එක හොඳයි කියලා. මගේ hair වල ප්‍රශ්න කිව්වම ඊට පස්සේ මම සර්ච් කළා බලලා TikTok එකේ. එතකොට මෙන්න මේක හොඳයි කියලා තිබ්බටින් අරගත්තා. ඊට පස්සේ ගත්තම hand cream එකක්. ඒක සෝරද කියලා බලන්න ඕනේ. මම මේකේ මේ මොකක්ද ඒක කියන්නේ රෝස මල් වගේ එකක් මේ ගත්තේ. ගත්තේ කියන්නේ කලින් යූස් කරේ. මේ පාරේ එක තිබුණ නැහැ. මේක ගත්තේ. අප්පා එච්චරම සුවඳ නැහැ. ගඳකුත් නැහැ. ෂේප් අර මේ නිකන් සමම් පිච්ච මල් තියනවා නේද ලංකාවේ. ඒවර ටික කාලයක් දවස් දෙක තුනක් ගියාම අර නිකන් පර වුණාම එන්නේ. ආන් ඒ වගේ සුවඳක් තියෙනවා. ඊට පස්සේ ෆේස් මාස්ක් එකක් ගත්තා. ස්කින් කෙයාර් එක ටිකක් වෙනස් කරන්න කියලා හිතුවා. ඉතින් ෆේස් මාස්ක් ගත්තා. අද එකක් try කරන්න තමයි හිතන්නේ. ඊට පස්සේ පිම්පල් පැචස් ගත්තා. මෙන්න මේක ගන්න හිතාගෙන නෙමෙයි ගියේ. නිකන් ආසයි හිතලා try කරලා බලන්න. මේ වර කකුල් හැම යනවට දාන එකක්. මෙන්න මේ වගේ තමයි ඒක තියෙන්නේ. කරලා බලනකොට මේ කියන්න කොහොමද මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. කරලා බලනකොට තමයි කියන්න වෙන්නේ. ඊට පස්සේ මේක ගත්තා. මේ අර periods pain වලට බොන මේ ටැබ්ලට් එක. ඊට පස්සේ මේක ගත්තා body wash එක. මේක මේ acne clear එකක්. ඒ කියන්නේ මේ chat gpt උන්දගෙන් අහුවාම මේක නෙමෙයි කිව්වේ වෙන එකක්. ඒක තිබුණේ නැහැ. මේක ගත්තා. මේකේ මේ මගේ අර මේ පොඩ dandruff චූට්ටක් විතර තියෙනවා. ඒවා ඉතින් අර පොඩක් වැටුනහම අර මේ shoulders වලේම නිකන් චූටි pimples වගේ ඇවිල්ලා තියෙනවා.
ඒකට තමයි මේක ගත්තේ. මේක හොඳයි කියලා තිබ්බා. මේ TikTok එකේ වීඩියෝස් වල try කරලා බලමු. ඊට පස්සේ ඉතින් මෙන්න මේවා ගත්තා. මොනවද? මේ නිවියා ක්‍රීම් එක ගත්තා. ඒක නම් මන් නෙමේ මේ හස්බන්ඩ් ගත්තේ. එයා ගත්තේ මේකයි. ඊට පස්සේ මෙන්න මේ මොකද්ද මන් දන්නේ. එකක් අරගෙන දෙනවා මේ මම හිතන්නේ අර කොණ්ඩේ යනවට ගන්න මොකක් හරි මේ දෙන්නේ මෙන්න මේ වගේ එකක්. පිටිමියට තියෙන එකක් වෙන්න නැති මම හිතන්නේ. ඒක ටොනික් වගේ එකක්. ඊට පස්සේ ගෙදරට ගත්තේ තියෙන්නේ ඩත් බේත් එකයි. මේ ඩිෂ් වොෂ් එකක් ගත්තා. ඔබෝ ඒක නෙමෙයි මේක. මේ බෝතලේ කිසිම හයියක් නැහැ. මං හිතේගේ හයියයි කියලා මේ ඒ බෙරෝමි ටක් ගාලා බෙරෝමි. අර මේ කූල් එක විව්වනේ. ඒක පොඩක් සේව වෙනවා. ඊට පස්සේ සබන් කුඩු එකක් ගත්තා. මෙන්න මේ සබන් කුඩු එක. මේක මම පෙන්නුවේ නෑනේ නේද? මේක පෙන්නුවේ නෑනේ. මේක අර කම්ෆර්ට් වගේ. මේක ගොඩක් සුවඳයි. ඒ වර්ගෙම තමයි සබන් කුඩු එක. ඔය ටික තමයි shopping කරලා ගත්තේ. දැන් ඉතින් වොෂ් එකක් දාලා රැයට හදන්න ඕනේ. කන්න බොන හැටි. එන එතකොට හම්බෙමු. උනා හදන්නේ? අපි අද නූඩල්ස් හදනවා. ඔයාලට අර මේ මම අර වීඩියෝ එකේ ඔයාලත් එක්කම පැල වගේ හිටවෝ නේද? මං කිව්වේ ඒවා අවුල් ගියොත් මේ මිනිස්සේ මට බණි තනියම මුකුත් කරගන්න බෑ. එහෙම කියලා මං කිව්වේ. ඒ වගේ තත්ත්වෙ පෙන්නන්න යන්න ඕන. ඒවා පැල වුණා කියලා පෙන්නන්න බෑ. හෙදි ටික ඇතුළට දාන්න ළමලා තියන්නත් ඕනි. මේව නම් ඉතින් මගේ පරණ පැල. හරිද? මේ පොඩ්ඩක් අවුවෙන් තිබ්බා. පැලවලට ඉතින් අවුවේ බෑ. දැන් එළියට ගන්න ඕනේ. මේවා මගේ අර පරණ පැල අර රැක් එකේ තිබිලා වැටුනේ. ඒ පැල ටික. මේ ටික මේකත් ඒක. බලන්නකෝ මේ ආවෙලා. මේක නම් යන්තම් හරි මං කූරක් හිටෙව්වා. හරියයි දන්නේ නැහැ. මේක ලුකුවට ලස්සනට තිබ්බානේ. මේක සවුත්තු වෙලා ඒකටත් කූරක් හිටෙව්වා. මේ තියෙන්නේ එදා අර මම ඔයාලත් එක්ක හිටෙව්ව පැල ටික. ඒකටත් මම කූරක් හිටෙව්වා. ඒක නිකන් වැල් වගේද කොහොමද දන්නේ යන්නේ. මේවා ඒවා ගණන් ගන්න එපා. ඒවා දැන් මේ ඉස්සරහට සමය කෙනකොට ලස්සනට හදා ගන්න ඕනේ. මම මෙන්න මේකෙත් හිටෙව්වා. හරිද? ඒත් ඒක පැල වෙලා නෑ අනේ. ඒත් මං ඇට જાතියක් දැම්මා. මෙන්න මේකෙත් මම දැම්මා. ඒක පැල වෙලත් නැහැ. මෙන්න මේක ඔයාලට මතකයිනේ. අර මං කිව්වේ අර මේ කොම්පෝස්ට් අරවා මේ පෝච්චියෙම තියෙනවා කියලා අර අපි හිතෙව්වේ. මං try කරලා බලන්න ඕනි කියලා. ඒකෙ මෙන්න මේ ටික තමයි පැල වෙලා තියෙන්නේ. ඔහොම තමයි මගේ පැල ඉතින්. හදලා ඉවරද? ඔන්න අපේ නූඩල්ස් එක. මෙන්න රස පාටයිනේ. ඇත්තටම රහයි මං චුට්ටක් කාලා බැලුවා. රැට කමු එහෙනම්. දැන් මම කන්නේ නේ. දැම්ම කන්නේ. අයියා ගියපා. යන්න. අර යන්න සතුට කෝ අයියෝ බැරුව ගියානේ වීඩියෝ කරගන්න. ඇයි දොර වහන්නේ? එන්න. ඇයි දොර වහන්නේ? සතුට මොකද හම්බෙන්න දෙය මට කියනවා චුට්ටක්. මානසික නිදහස. ඉතින් මාත් එක්ක ඉතින් මානසික නිදහස ඇති වෙන්නේ නැද්ද ඔයාට? තියෙන එකක් නැතුව යනවද? මොකද කිව්වේ? මම දැන් හදන්නේ මෙන්න මේක දාලා බලන්න. අර මෙහි ෆේස් මාස්ක් තියෙන්නේ. ඒ වගේ මූණට කරන ෆේස් මාස්ක් වගේම කකුල් වලට මාස්ක් තියෙනවා. ඇඟිලි වලට එක එක විචුරණ ඒවා මෙහි තියෙනවා. හරිද? හොඳ මේක කරලා බලන්න හදන්නේ. ඩොන්කියෙන් මේක ගත්තේ මම. ඩ්‍රග් ස්ටෝර් වලත් තියෙනවා. මේක විතරක් නෙමෙයි. මේ එක දැන් මේක මේ මිදි මොකක් හරි තව මලක ෆ්ලේවර් එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ ෆ්ලේවර් කියන්නේ මොනවද මේ ෆ්‍රැග්‍රන්ස් එකක් නේ. එතකොට එක ඒවා තියෙනවා. මම
මම ඉතින් මේක තමයි අරගත්තේ. මේකේ මේ පැත්තේ කරන විදිහ තියෙනවා. මෙහෙම මම හිතන්නේ බෑග් එකක් වගේ තියෙන්නේ. ඒක කපන්න ඕනි. කපලා මෙහෙම කකුලට දාලා ඊට පස්සේ මේක පැය නෙමෙයි. තප්පර 60ක්. තප්පර 60ක් නේද? මේක විනාඩි 60ක් තියන්න ඕන. විනාඩි 60ක් තියලා ඉවර වෙලා තමයි අයින් කරන්න. කියන්නේ පැයක් වගේනේ. එතකොට පැයක් තියලා අයින් කරන්න ඕනේ. අපි ඉතින් මේක දැන් දාලා බලමු නේද? හැබැයි මේකේ රිසල්ට් එක ඉතින් මං හිතන්නේ දවස් දෙක තුනකින් තමයි ගන්න පුළුවන් වෙන්නේ. කොහොම වෙයිද දන්නේ. තියෙන කකුලක් නැති වෙයිද දන්නේ මේක දාලා. කමන්නේ කරලා බලමුනේ. මේ වගේ කවර දෙකක් තමයි එකේ තියෙන්නේ. දැන් මේ වැඩේ පොඩක් තනියම කරන්න අමාරුයි. ඒ හින්දා මේ සහායක දැනිවත් ළඟට ගත්තා. මෙන්න මේ වගේ මේ ප්ලාස්ටර් වගේ කෑල්ලකුත් තියෙනවා එකේ. මේ වගේ කකුලට දාන්න තියෙන මේක ඇතුළේ නිකන් ලික්විඩ් එකක් වගේ තමයි තියෙන්නේ. මේ දැන් ජපානයේ ඉන්න කට්ටිය මේක try කරලා බලන්න පුළුවන්. මේ අපි මේ කකුලට දාලා බලමු නේද? අඩේ මොකද්ද? මේ මෙහෙම නිකන් මොකද්ද අර පෝර උරේකට බස්සලා වගේ. ඉන්න මේක තමයි මම ගත්ත ෆේස් මාස්ක් එක. ඒක දැන් දාලා බලන්න යන්නේ හරිද? මේක දැන් සාමාන්‍යයෙන් අපි ෆේස් මාස්ක් එකක් විනාඩි 10ක් 15ක් නැත්නම් 20ක් විතර තියෙනවනේ. මේ විනාඩි 3 රිමූව් කරන්න කියලා තමයි තියෙන්නේ. මම මේ ට්‍රාන්ස්ලේට් කරලාත් බැලුවා. මේක විනාඩි 3 රිමූව් කරන්න කියලා තියෙන්නේ. ඉතින් අපි විනාඩි 5ක් විතර තියෙන රිමූව් කරමු. මම අර කකුල් වලට දාපු මාස්ක් එක හරිම හොඳයි. ඒක ඇත්තටම ෂෝක්. ජපානයේ ඉන්න try කරලා බලන්න. දවස් 5ක් 6ක් යනවා. හැබැයි රිසල්ට් එක එන්න හැම ගැලවිලා යනවා. ආයෙ අලුත් හැමක් එනවා. එහෙම රිදෙන්නේ මුකුත්ම නැහැ. ෂේප් එකේ ඉන්න පුළුවන්. අද මම පාවිච්චි කරපු වගේම අරගත්ත හැම ප්‍රොඩක්ට් එකක්ම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලටත් පුළුවන් ඒවා try කරලා බලන්න. එහෙනම් ඉතින් ආයෙ ලස්සන vlog එකක් අරන් ඉක්මනටම එන්නම්. අද vlog එක ගැන මොකද හිතුනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරේ හැමෝටම.